ඕගොල්ලෝ හැමෝම දන්න රාණි ෆිල්ම් එක බලන්න අපි ඇවිල්ලා ඉන්නේ සවෝයි මෙට්‍රෝ ගම්පහ. Hello, welcome to our YouTube channel. අද මේ කරන ගොඩාක් පරණ වීඩියෝ එකක්. මේකත් මෙමරි එකක් විදිහට අපේ channel එකේ තියෙන නිසා මම voice කරලා add කරනවා channel එකට. මේ අපි යන්නේ රාණි ෆිල්ම් එක බලන්න. මේකේ විශේෂ වෙන්නේ අපි පවුලේ ඔක්කොමත් එක්ක ගිහින් බලන නිසා. අනිත් දේ තමයි මේ ෆිල්ම් එක ගොඩාක් ප්‍රසිද්ධ වුණා. ඔයගලන්ට මතක ඇති හොඳටම. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ සවෝයි මෙට්‍රෝ එකට ගම්පහ. පවුලේ ඔක්කොමලත් එක්ක ඇවිල්ලා ඉන්නේ. දැන් අපි ෆිල්ම් එක පටන් ගන්නකන් තමයි එළියට වෙලා බලාගෙන ඉන්නේ. මේක ඔයාලට මතක ඇති පෝස්ටර්ස් එකෙම හැදුන ෆෑන් බේස් එකකින් ගොඩාක් ඒ වගේම ලොකු FB එකේ හැම ලොකු විචාර ලියුණා මේකට. ඉතින් අනිවාර්යෙන් හැමෝම ගිහින් බලන්න ඇති කියලා මමත් හිතනවා. ඉතින් මේ බලාගෙන ඉන්න ෆිල්ම් එක පටන් ගන්නකන් ඒ අතරම එතන තිබුණ පෝස්ටර්ස් ටිකත් මම මේ වගේ වීඩියෝ එකකට අරගත්තා. මොකද ඒවත් ටිකක් වෙනස් වගේම ලස්සනයි. දැන් අපි කන්න මොන හරි අරගන්න තමයි හදන්නේ. ඉතින් පොලිමේ ඉඳලා පොප්කෝර්න් එහෙම අරගෙන දැන් අපි ෆිල්ම් හෝල් එක ඇතුළට යන්න හදන්නේ. මේ ඉන්න අපේ අම්මයි තාත්තයි මල්ලි එතකොට හස්බන්ඩ්ගේ මල්ලි හස්බන්ඩ් අපි ඔක්කොමලම ෆිල්ම් එක බලන්න ගියා. දැන් මේ බලාගෙන ඉන්නේ පටන් ගන්නකම් ඉන්නවා මංගල පොඩි ගාලා ඉන්නවා ප්‍රේමදාස ඉන්නවා. මේ කට්ටිය හොඳට මේකප් කරලා තියෙනවා කියලා තියෙනවා. බලමු. අශෝකාන්තකමේ අධ්‍යක්ෂණය සිංපිරි වැඩක් මම හිතන්නේ. බලමු ඔප්පත් තියාගෙන තියෙන විදිහටම තියනවාද කියලා. සමහර නම් විචාර ලියලා තිබ්බා. පෝස්ටර්ස් කරලා තිබ්බා. හිතන හොඳ වැඩක් වෙයි කියලා. බලමු. පොඩි නෙගටිව් පැත්තකුත් දානවා. ෆීඩ් එකේ මම දැක්කලා තියෙනවා. කොහොමද හිතපු තරම් නැති සීන් එකකුත් තියෙනවා. මම හිතන්නේ ගොඩක්ම රිචඩ් සොයිසාගේ පැත්තට අමතරව රාණිව තමයි හයිලයිට් වෙන්නේ. ගත්ත පොප්කෝර්න් ටික ෆිල්ම් එක පටන් ගන්න කලින් ඉවර වෙන ගමන් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ බලන් ඉන්න අතරම ෆිල්ම් හෝල් එක පිරෙනවා. ගොඩාක් සෙනගාව දැන් හවුස්ෆුල් නම් උනේ නැහැ. හැබැයි ගොඩාක් සෙනගාව ෆිල්ම් එක පටන් අරගෙන මැද තියෙද්දි තව සෙනගාව. ඉතින් දැන් ෆිල්ම් එක පටන් ගන්න යන්නේ. ඉක්මනින්ම අලුත් වීඩියෝ එක අරගෙන ආපහු එන්නම්. දහස් ගණන් අම්මලාට තමන්ගේ දරුවන්ගේ පොඩි එකක් දැකන්න දෙන්නේ නැහැ.